හරි අයිබෝන් හැමෝටම එතකොට අද අපි මේ වීඩියෝ එකෙන් කරන්නේ ඔයාලගේ A level accounting syllabus එකේ තියෙන පළවෙනි පාඩම. ඒ කියන්නේ 12 වසරේ තියෙන පළවෙනි පාඩම මේ විදිහට අත්‍යවශ්‍යම කොටස් ටික mind map එකක් හරහා නැවත මතක් කිරීම. හරි එතකොට මම පොඩි පණිවිඩයක් මුලින්ම කියන්නම්. 2028 A level අපේ අලුත්ම online පන්තිය පටන් ගන්නවා ජූනි මාසේ 3 වෙනි සතියේ ඉඳලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඔයාලට group එකට join වෙන්න link එක සහ number එකක් දාන්න. ඒ number එකට WhatsApp පණිවිඩයක් දෙන්න 2028 සහ ඔයාලගේ නම දාලා join වෙන්න අවශ්‍ය පන්තිය අපේ ආර්ථික විද්‍යාව සහ ගිණුම් කරණය කියන පන්ති දෙකම පැවැත්වෙනවා සිංහල මාධ්‍යෙන්. අපි එහෙනම් පොඩි වෙලාවක් අරගෙන ඉතාමත් කෙටි කාලයකින් ගිණුම් කරණය හැඳින්වීම සහ ඒ අවශ්‍යතාවය කියන පාඩම මේ විදිහට ලස්සනට mind map එකේ ගෙන ගමු. හරි මොකද්ද ළමයි මේ ගිණුම් කරණය කියලා කියන්නේ? ගිණුම් කරණය කියලා කියන්නේ අත්‍තරම කිව්වොත් ව්‍යාපාරයක් පිළිබඳ ඇල්මැති පාර්ශව ඉන්නවනේ. කවුද? ඇල්මක් දක්වන පාර්ශව කියලා කියන්නේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවනේ. ඔයාලා දැනටමත් දෙක දන්නවා ඇති. එතකොට ඇල්මැති පාර්ශවයට අවශ්‍ය ආර්ථික තීරණ ගන්න අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලට අපි කියනවා ගිණුම් කරණය කියලා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ගිණුම් කරණයේ අරමුණක් තියෙන්න බෑනේ. මොකක් හරි අරමුණක් හැම දෙයකම තියෙනවානේ. එහෙනම් මේ ගිණුම් කරණයටත් ළමයි අරමුණක් තියෙනවා. පැහැදිලිද? හරි. අරමුණ වෙන්නේ මෙන්න මේ කියන කොටස් ටික බලන්න. ඇල්මැති පාර්ශවවලට අවශ්‍ය ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය කරන ආර්ථික තොරතුරු සම්පාදනය කිරීම තමයි අරමුණ වෙන්නේ. දැන් පටල ගන්න එපා. ගිණුම් කරණය යනු වෙන්නේ සමස්ත ක්‍රියාවලිය. හැබැයි මෙතෙන්ට වෙනකන් ඇවිල්ලා සම්පාදනය කිරීම තමයි මේ ගිණුම් කරණයේ අරමුණ වෙන්නේ. එහෙනම් ඇල්මැති පාර්ශවවලට අවශ්‍ය ආර්ථික තීරණ ගන්න අවශ්‍ය ආර්ථික තොරතුරු සම්පාදනය කිරීමේ සමස්ත ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම් කරණය කියලා. හැබැයි සම්පාදනය කිරීම තමයි ගිණුම් කරණයේ අරමුණ. පැහැදිලිද? අපිට අග්ගල ඉගෙන ගමු එහෙනම් මේ ඇල්මැති පාර්ශව කවුද සහ උන්ට අවශ්‍ය තොරතුරු මොනවද කියලා. ව්‍යාපාරයේ මුලින්ම ඉන්නේ කවුද ළමයි? අයිතිකරු. මේක ඔයාලා බිස්නස් ස්ටඩීස් වලදී ලොකුවටම ඉගෙන ගන්නවා. නමුත් accounting වලදීත් අපිට පොඩි පාර්ට් එකක් තියෙනවා. අපි ඒක ඉගෙන ගමු. විභාගයේ අර ලකුණු ගන්න පුළුවන් තැන් වලින් හදපු ලස්සන මයින්ඩ් මැප් එකක්. හරි හොඳට අහන් ඉන්න. අයිතිකරු. අයිතිකරු කියන්නේ ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන කට්ටියනේ. ව්‍යාපාරයේ අයිතිකරු නමින්ම තේරෙනවනේ. එතකොට එයාලගේ අවශ්‍ය තොරතුරු වෙන්නේ එයාලා ආයෝජනය කරපු ප්‍රමාණයට සරිලන ප්‍රතිලාභයක් එයාලට තියෙනවද කියලා දැනගන්න එක. පැහැදිලිද? ඊට පස්සේ කළමනාකරු. කළමනාකරු කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ අරමුණු මුදුන් පමනවා ගන්න ඉන්න කට්ටිය. කියන අයිතිකරුවෝ වෙනුවෙන් වැඩ කරන කට්ටියනේ. එතකොට එයාලගේ ගත්ත තීරණවල සාර්ථක බව තමයි එයාලා බලන්නේ. පැහැදිලිද? ඊට පස්සේ දැන් ව්‍යාපාරේ කවුද ඉන්නේ? සේවකයෝ ඉන්නවා. සේවකයන්ගේ අවශ්‍ය තොරතුරු තමයි එයාලා කරන රැකියාව කොච්චරක් දුරට සුරක්ෂිතද. තව දේවල් තියෙනවා. අපි මේ ෂෝට් ඇන්ඩ් ස්වීට් ඉදිරියේ ඉගෙන ගන්න. එතකොට අපි අත්‍යවශ්‍යම දේවල් ටික ඉගෙන ගමු. රැකියාවේ සුරක්ෂිත බව තව එයාලට වැටු පැඩි කිරීමේ හැකියාවක් තියෙනවද? ඒ වගේ දේවල් බලන්න පුළුවන් නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? රජය ඉන්නවා. ව්‍යාපාරයකට ප්‍රධාන වශයෙන්ම බලපාන බාහිර පළසෙල සාධක. මේවා ඔයගොල්ලෝ බිස්නස් ස්ටඩීස් වලදී අභ්‍යන්තර සහ බාහිර විදිහට ඉගෙන ගන්නවා. නමුත් accounting වලදී එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. මේක මයින්ඩ් මැප් එකක් නිසා. පැහැදිලිනේ? හරි. ඒතකොට රජය මොකද්ද කරන්නේ? රජයට අවශ්‍ය තොරතුරු මොනවද? ව්‍යාපාරයක් ඇත්තටම බදු ගෙවනවද? හරියාකාරව බදු ගෙවනවද කියන එක තමයි රජයට අවශ්‍ය තොරතුරු වෙන්නේ. ඊට පස්සේ ඉන්න ව්‍යාපාරයකට වැදගත්ම පාර්ශවය කවුද? ගණන්දනුකරුවෝ. ගණන්දනුකරුවෝ මොනවද බලන්නේ? ගණන්දනුකරුවෝ බලන්නේ එයාලට අඛණ්ඩව භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්ද? සහ ව්‍යාපාරය සමාජක්‍රිය මිටු කරනවද? සහ ගුණාත්මක බවින් යුක්ත භාණ්ඩ හා සේවා සාධාරණයකට ගන්න පුළුවන්ද? ඔය වගේ දේවල් බලන්න. අවසාන වශයෙන් ව්‍යාපාරයේ කරන ණය සපයන කට්ටිය, ණය හිමියන් වගේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ බලන්නේ සාමාන්‍යයෙන් එයාලා සපයපු ණය ආපහු ගන්න පුළුවන්ද? තවදුරටත් අඛණ්ඩව ණය සපයන්න පුළුවන්. පැහැදිලිද? ඒ කොටසත් එහෙනම් සම්පූර්ණයෙන් ඉවරයි. ළමයි මම මෙන්න මේ කොටස දෙනවා. මේ කොටස චුට්ටක් ව්‍යාපාරයකට ඇත්තම වැදගත්. දැන් ගිණුම් කරණය පැත්තෙන් ගත්තොත් ළමයි ගිණුම් කරණයේ කොටස් දෙකයි. මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය. ඔයාලගේ A level accounting syllabus එකත් බෙදලා තියෙන මේ විදිහට. මූල්‍ය සහ කළමනාකරණ විදිහට. ළමයි දැන් මේ පළවෙනි පාඩමේ අපිට චුට්ටක් ඉගෙන ගන්න තියෙනවා මේ මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම් මොනවද කියලා. පැහැදිලිද? හරි චුට්ටක් බලන්නකො. අපි නිර්ණායක ටිකක් ගමු. පළවෙනි නිර්ණායකය. මේ මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම් ගත්තොත් මම ළමයි හැලී කියන්න යන්නේ නැහැ.
ටක් ගාලා ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට ඔයාලට මේ මයින්ඩ් මැප් එකක් through accounting පළවෙනි පාඩම ගණනය කරා. හරි අපි ලොකු වෙලාවක් ගන්න නැහැ. විනාඩි 10ක් 15ක් අරගෙන පොඩි වෙලාවක් ඇතුළත ටක් ගාලා අත්‍යවශ්‍ය කරුණු ටික මතක් කිරීමක් කරන්න. ඒක සම්පූර්ණ පාඩමක් නෙමෙයි මේක. හරි? හරි. භාවිතා කරන තොරතුරු ගත්තොත් ළමයි මූල්‍ය ගිණුම් කරන අපි භාවිතා කරන්නේ අතීත සහ මූල්‍ය තොරතුරු. ඒ කියන්නේ ඓතිහාසික එහෙම නැත්නම් අපි අතීත කියලා කියනවා. අතීත කාලච්ඡේදයක් තුල වෙච්ච තොරතුරු සහ මූල්‍යමය තොරතුරු. මූල්‍ය තොරතුරු කියලා කියන ළමයි වටිනාකමක් ගණනය කරන්න හැකි තොරතුරු. අත්පිට විකුණුම් ලක්ෂයයි. අත්පිට විකුණුම් වටිනාකම ලක්ෂ 5යි. ඒ වගේ. හරි. කළමනාකරන ගිණුම් කරන්නේ පැත්තට ආවොත් අතීතය මූල්‍ය කියන දෙකම භාවිතා වෙනවා. ඊට අමතරව තවත් දෙකක් ඇඩ් වෙනවා. මොනවද? අනාගත අපි නැත්තම් කියනවා පුරෝකථනය කරන්න පුළුවන් තොරතුරු සහ මූල්‍ය නොවන තොරතුරු. පැහැදිලිද? ඊළඟට පාර්ශව. කවුද මේ මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරණය ගිණුම් කරන්නේ ඇතිවන තොරතුරු භාවිතයට ගන්න? පාර්ශව. මූල්‍ය ගිණුම් කරන්නේ ළමයි ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශව. ව්‍යාපාරික බාහිරින් ඉන්න කට්ටිය. නේ? රාජ්‍යයේ ගනුදෙනුකරුවෝ නයිහිමියෝ වගේ කට්ටිය. අභ්‍යන්තර කට්ටියත් භාවිතා කරනවා ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රධාන වශයෙන් බාහිර. කළමනාකරන ගිණුම් කරන ගත්තොත් ව්‍යාපාරේ ඉන්න කළමනාකරුවෝ නැත්තම් අභ්‍යන්තර පාර්ශව කියලා ගන්න පුළුවන්. කොපමණ කාලයකට වරද්ද මේ මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරන ගිණුම් කරන්නේ සකසන තොරතුරු ඇතුළත් කරන වාර්තා සකස් කරන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ ළමයි වර්ෂයකට වරක්. නැත්තම් අපිට කියන්න පුළුවන් කාලච්ඡේදයකට වරක් කියලා. කළමනාකරන ගිණුම් කරන්නේ කළමනාකරුවන්ට අවශ්‍ය වූ විටක. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට අවශ්‍ය වූ විටක. පැහැදිලිද? නෛතික බව. ඒ කියන්නේ මේ මූල්‍ය ගිණුම් කරන නිසා කළමනාකරන ගිණුම් කරන්නට කොහොමද නීතිමය බලපෑමක් තියෙනවා නම් ඒක ඇති වෙන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේ සකස් කරන වාර්තාවලට ගිණුම් කරන ප්‍රමිත සංකල්ප නීති රීති වගේ දේවල් අත්‍යවශ්‍යයි. ওই ප්‍රමිත සංකල්ප දේවල් ඔයාලට ඉස්සරහ පාඩම් වලදී උගන්වනවා. හැබැයි කළමනාකරන ගිණුම් කරන්නට එසේ අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. අපි බලමු දැන් මොනවද මේ මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරන ගිණුම් කරන්නේ සකසන වාර්තා කියලා. මූල්‍ය ගිණුම් කරන්නේ ළමයි සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය වගේ දේවල් හදනවා. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. කළමනාකරන ගිණුම් කරන්නේ ගත්තොත් අයවැය ලේඛන, බැටුප් ලේඛන වගේ දේවල් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මම තව චූටි දෙයක් කියන්නම්. ළමයි මේ මූල්‍ය ගිණුම් කරන අපි සකස් කරන වාර්තා වලට කියනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා. ඒ කියන්නේ පොදු අරමුණක් භාවිතා කරලා සකස් කරන මූල්‍ය ප්‍රකාශන. පැහැදිලිද? කළමනාකරන ගිණුම් කරන්නේ සකස් කරන වාර්තාවල අපි කියනවා විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා. හරි. එතකොට විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා අපි කිව්වේ ළමයි කළමනාකරන ගිණුම් කරන තුරින් සකස් කරන වාර්තාවලට කියන තවත් ලස්සන නමක්. හරි. එතකොට අපි දැන්ට ගිණුම් කරන්නේ හැඳින්වීම ආශ්‍රිතව ගිණුම් කරන්නේ යනු එහි අරමුණ ඊළඟට ගත්තොත් එහෙම ඇල්මැති පාර්ශව සහ උන්ට අවශ්‍ය තොරතුරු ඒ වගේම මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරන ගිණුම් කරන අතර වෙනස්කම් විවිධ නිර්ණායක ඔස්සේ ඉගෙන ගත්තා. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යන් ගිණුම් කරන ක්‍රියාවලිය. ළමයි හැමදේටම ක්‍රියාවලියක් තියෙනවානේ. භාණ්ඩයක් වුණත් නිෂ්පාදනය කරනකොට ක්‍රියාවලියකට ලක් කරනවානේ. ඒ වගේම තමයි ළමයි ගිණුම් කරන්නටත් ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම ව්‍යාපාරයක ගනුදෙනු සිදු වෙලා ඊට පස්සේ ඒවා මූලාශ්‍ර ලේඛනවල සටහන් කරනවා. අපි කියනවා මූලාශ්‍ර ලේඛන බෙහෙදීම. හරි. ඊළඟට මූලාශ්‍ර ලේඛන වල තොරතුරු ටික ළමයි අපි මූලික සටහන් පොත්වල සටහන් කරනවා. ඔයාලට accounting syllabus එකේ කියන්නේ 12 වසරේ 4 වෙනි පාඩම මූලික සටහන් පොත්. ඒකට මේ පාඩමේ දැනුම මේ පාඩමේදී ගන්න පුළුවන්. හරි. මම නිකන් දැනට කියන්නම් මූලික සටහන් පොත් කියලා කියන ළමයි ගනුදෙනුවක් සිදු වුණාම ඒවා ප්‍රථමයෙන් සටහන් කරන පොත්. හරි. ඊළඟට ළමයි මේ මූලික පොත්වල අපි සටහන් කරපු කරුණු ටික අපි ලෙජර් එකට පිටපත් කරනවා. ලෙජර් එක කියලා කියන්නේ ළමයි ඔයාලට මේ 3 වෙනි පාඩමේ සහ 4 වෙනි පාඩම ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ දිත්ත සටහන් න්‍යාය සහ මූලික සටහන් පොත් කියන පාඩමේදී ලෙජර් එක කියලා කියන ළමයි ව්‍යාපාරයක තියෙනවා වත්කම්, වියදම්, වගකීම්, ආදායම්, හිමිකම් කියලා ගිණුම්. අපි වල ගිණුම් කරන මූලික අංක කියලා කියනවා. හරි. ඒ ගිණුම් ටික කිසිදු ભેදයකින් තොරව අපිට එක්ස්ප්‍රෙස් කරගන්න තැනක් එත. අන්න ඒ විදිහට ගබඩා කරලා තියෙන තැනට අපි කියනවා ලෙජර් එක කියලා. හරි. එහෙනම් අර මූලික පොත්වල ගණන් ටික අපි ලෙජර් එකට පිටපත් කරනවා. දිත්ත සටහන් ඇසුරේ. අවසානයේ ලෙජර් ගිණුම් ටික තුලනය කරලා අපි හදනවා මොන පිරික්සුමද? ශේෂ පිරික්සුම. ඒ ඇසුරෙන් මූල ප්‍රකාශන ඉදිරිපත් කරලා නැත්නම් සකස් කරනවා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය, මූලගත ප්‍රකාශනය වගේ දේවල්. පැහැදිලිද? හරි. එහෙනම් අපි ගිණුම් කරන ක්‍රියාවලියත් ඔන්න ඉගෙන ගත්තා. හරි. අපි යන් ඊළඟ කොටසට
ගිණුම් කරන පරිසර සාධක. ළමයි ගිණුම් කරන පරිසර සාධක කියන්නේ මොනවද? දැන් ඕනම දෙයකට ළමයි පරිසර සාධක බලපානවානේ. දැන් ඔයා ඉගෙන ගන්න දුනොත් ඔයාට වටපිටාවේ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. අපි හිතමු ඔයා ඉගෙන ගන්නකොට වහිනවා. අන්න පරිසර සාධක බලපෑම. ඊට පස්සේ අපි හිතමු ඔයා ක්‍රිකට් ගහද්දී මොකක් හරි වෙලා වටපිටාවේ කලබලයක් ඇති වෙලා ඔයාලට ක්‍රිකට් ගහන්න බැරි වෙනවා. අන්න පරිසර සාධකකින් වඩ වෙන බලපෑම. අන්න ඒ වගේ ගිණුම් කරන ගත්තොත් තමයි පරිසර සාධක පහක් තියෙනවා. ඒ පහේදී ගිණුම් කරන්නට බලපාන විචල්යන් අපිට එකින් එක ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? අපි බලමු. ආර්ථික හා දේශපාලන පරිසරය. ළමයි ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුල යම්කිසි රටක සමස්ත ආර්ථිකය සහ එහි දේශපාලනය කරන ව්‍යාපාරයට බලපාන්නේ කොහොමද? නැත්නම් ගිණුම් කරන්නට බලපාන්නේ කොහොමද? හරි. උදාහරණ විදිහට ආර්ථික ප්‍රතිපත්ති පාර්ලිමේන්තුව තුළ ඇති සමස්ත කියන්නේ අපි පාර්ලිමේන්තුව තුළ අපි සටහන් කරගන්න පනත් හරි සම්මත කරගන්න පනත් ඊට පස්සේ පොලි අනුපාත විනිමය අනුපාත දේවල් කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ? බදු ප්‍රතිපත්තිය, වැට් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, ඊට පස්සේ රේගු බදු, වාහන වලට බනවන බදු, ඒ වගේ දේවල් කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ? ශිල්පීය හා වෘත්තීය පරිසරය. ළමයි ව්‍යාපාරයක් තුළ ගිණුම් කරන්නේදී භාවිත කරන විවිධ ශිල්පීය ක්‍රම සහ වෘත්තීමය දැනුම ඇතුළත් කරලා තියෙන පරිසරයට අපි කියනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. පැහැදිලිද? උදාහරණ විදිහට ගත්තොත් මේ පරිසරයේ තියෙන ළමයි ගිණුම් කරන ප්‍රමිත වෘත්තීය ගිණුම් කරන ආයතන, ඒ වගේ දැනුම, ඒ වගේ දේවල්. හරි. අපි යමු නෛතික පරිසරයට. නෛතික පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරයක ගිණුම් කරන කටයුතු සිදු කරන ළමයි විවිධ නීති රීති භාවිත කරන්න වෙනවා. දැන් අපි හිතමු සමාගම් ගිණුම් කරන්නේ කියලා. ඔයාලට 13 වසරේ ඉගෙන ගන්න තියෙන ලස්සන පාඩමක්. සමාගම් ගිණුම් කරන්නට බලපාන ප්‍රධානතම පනත තමයි 2007 අංක 7 දන සමාගම් පනත. අපේ ආශ්‍රිතව තමයි ගිණුම් කරන කටයුතු කරන්නේ සහ සමාගම් වල කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ රටේ පොදු නීතිය සහ නඩු තීන්දුව වගේ දේවල් අපිට ගන්න පුළුවන්. පැහැදිලි? හරි. ඊට පස්සේ සමාජ හා සංස්කෘතික පරිසරය. ඕනම දෙයක ළමයි සමාජ වටපිටාවක් තියෙනවානේ. ගිණුම් කරන්නට බලපාන සමාජ වටපිටාවක් තියෙනවා. ඒතකොට සමාජ ආකල්ප, සිරිත් තිරිත් පුරුදු ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. අවසාන වශයෙන් තාක්ෂණික පරිසරය. තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම තමයි ගිණුම් කරණයත් තාක්ෂණයට අපි පුරු කරගන්න ඕනේ. එතකොට ගිණුම් කරණය ගත්තොත් තාක්ෂණික පරිසරය ඇතුළත් කරන කරුණු විදිහට පරිගණක තාක්ෂණය, සංවේදන තාක්ෂණය වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න ගිණුම් කරන පරිසර සාධකත් අපි ඉගෙනගෙන ඉවරයි. අපි එමු අවසාන කොටසට. ළමයි හැමදේම අලුත් වෙනවානේ. ඒ වගේම තමයි ගිණුම් කරණයත් මොකද වෙන්නේ? අලුත් වෙනවා. අපි ඉගෙන ගමු ගිණුම් කරන්නේ නව ප්‍රවණතා. හරි. පහක් තියෙනවා මේකේ. පළවෙනි එක පරිගණකගත ගිණුම් කරණය. පරිගණකගත ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් ගිණුම් කරන කටයුතු කරනකොට ගිණුම් කරන මෘදුකාංග ඊටසේ අපි ගත්තොත් තාක්ෂණය, නව තාක්ෂණය වගේ දේවල් භාවිත කරනවා. අපි ඒකට කියනවා පරිගණකගත ගිණුම් කරණය. පාරිසරික ගිණුම් කරණය කියලා කියන ළමයි ව්‍යාපාරයක් ගිණුම් කරන කටයුතු කරනකොට පරිසරයට ඇති වෙන බලපෑම සලකලා බලමින් ගිණුම් කරණය කරනවා. අන්න පාරිසරික ගිණුම් කරණය. මානව සම්පත් ගිණුම් කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක් තුළ වාදින මානව සම්පත නිසි පරිදි කළමනාකරණය කරමින් ව්‍යාපාරයක් ගිණුම් කරන කටයුතු කරනවා නම් අන්න මානව සම්පත් ගිණුම් කරණය. උද්දමන ගිණුම් කරණය කියලා කියන්නේ රටේ තියෙන පොදු මිල මට්ටම සැලකිල්ලට ගනිමින් ගිණුම් කරන කටයුතු කරනවා නම් අපි ඒකට කියනවා උද්දමන ගිණුම් කරණය. අවසාන එක සමාජ වගකීම්. ළමයි ව්‍යාපාරයක් ලාභ ලබනවා නම් අපි සමාජයට දෙයක් දෙන්න ඕනේ. ඔයාලට බිස්නස් ස්ටඩීස් වල දෙවන පාඩම සමාජ වගකීම් ආචාර ධර්ම පාඩමේ ඔක ඉගෙන ගන්න තියෙනවා. ගිණුම් කරණය ගත්තොත් ඒකෙත් සමාජ වගකීමක් තියෙනවානේ. ලාභයක් තියෙනවා නම් ව්‍යාපාරයක අපි ගිණුම් කරණයේදී අපි සමාජයට වගකීමක්, සමාජයේ තියෙන සමාජයට දෙයක් ඉටු කරන්න අපි ගිණුම් කරණයෙන් වෙන් කිරීමක් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ළමයි වල බලන්න ඔය මැලිබන් ආයතන වගේ කට්ටිය සමාජයේ එයාලා සමාජ වගකීම් ඉටු කරන්න මොකද කරන්නේ? දුප්පත් පැතිවල ළමයින්ට පොත් පෑන් පැන්සල් බෙදලා දෙනවා. ඊට පස්සේ ඔය මරණයට කැපලා ඉන්න ගවයෝ නිදහස් කරනවා. ඒ වගේ දේවල් කරනවා. හරි, එහෙනම් අපි අද සම්පූර්ණ ගිණුම් කරන්නේ හැඳින්වීම සහ අවශ්‍යතාවය ගැන පාඩම අත්‍යවශ්‍ය කොටස් ටිකක් ලස්සන මයින්ඩ් මැප් එකකින් ඉගෙන ගත්තා. හැඳින්වීම, ගිණුම් කරණය යනු, අරමුණ, ඊට පස්සේ ඇල්මැති පාර්ශ්ව සහ එයාලට අවශ්‍ය තොරතුරු, මූලික ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර වෙනස්කම්, විවිධ නිර්ණායක ඔස්සේ ගිණුම් කරන ක්‍රියාවලිය, ගිණුම් කරන පරිසර සාධක සහ අවසාන වශයෙන් ගිණුම් කරන්නේ නව ප්‍රවණතා. හරි. මේක බලන්න 2026 ළමයෙක් නම් ඔයාට පුළුවන් ඔයාට අමතක කරලා දෙන පාඩම ටක් ගාලා ආපහු පාරක් මතක් කරගන්න. 27 ළමයෙක් නම් ඔයාට මේ පාරම මිස් වෙලා තියෙනවා නම් නැත්නම් අමතක කරලා තියෙනවා නම් ඔයාටත් පුළුවන් ලස්සන මේ මයින්ඩ් මැප් එක වාගේ වෙනම පොතක හරි ඇඳගෙන මේ විදිහට ආයෙ මතක් කරගන්න. 28 ළමයෙක් නම් ඔයාට පුළුවන් මේ පාඩම ගැන අයිඩියා එකක් අරගෙන
අපේ පන්ති වලට join වෙලා අපිත් එක්ක ලස්සනට වැඩි කරගන්න. අපේ 2028 අලුත්ම online class එක පටන් ගන්නවා. ඒ සම්බන්ධ විස්තර අපි ඉදිරියට දැනුම් දෙන්නම්. description එකේ මම දාලා තියන්නම් අපේ WhatsApp group එකේ link එක සහ contact numbers. ඒතකොට ඔයාලා අපිත් එක්ක join වෙලා ලස්සනට වැඩි කරගෙන කැමති නම් අපිට message එකක් දාන්න. ආර්ථික විද්‍යාව සහ ගිණුම් කරන කියන online මැද දෙකම අපි ජූනි මාසේ 3 වෙනි සතියේ ඉඳලා ඔයාලට ගෙදරටම ටියුට් එක ගෙවලා ලස්සනට ටික පටන් ගන්නවා. එහෙනම් හැමෝටම thank you. අපි ඊළඟ පාඩමෙන් ඊළඟ වීඩියෝ එකෙන් මේ පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමු. දෙකටම අමිත් එක්ක නැඳී ඉන්න අපි ගිණුම් කරණයේදී අර අත්‍යවශ්‍ය කොටස් සහ ඔයාලට අමාරු පාඩම් හෝ ලේසි පාඩම් හරි වෙන්න පුළුවන්. මේ වගේ ලස්සන මයින්ඩ් මැප් එකක් through ඔයාලට උගන්වලා අපි ආශ්‍රිත ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. සහ අපේ පන්තිවලට සම්බන්ධ වෙන්න වැඩිදුර ඉස්සර දැනගන්න description එකේ තියෙන නම්බර් එකට message එකක් දාන්න. හරි. thank you හැමෝටම. ආයුබෝවන්.